අයිබොන් කට්ටියටම ඉතින් කොහොමද ඔයාලා ඉතින් හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. මම අද වීඩියෝ එක ගන්නේ අසල්බියාවට ඇවිල්ලා කොහොමද TR එක ගන්න කියලා TR එක ගන්න විදිය ගැන සහ මම දැන් යන්නෙත් TR එකේ ඩොකියුමන්ට් එක සබ්මිට් කරන්න යන්නේ. මට ඩේට් එක තියෙන්නේ අද තමයි ඩේට් එක තියෙන්නේ. ඉතින් මම යන ගමන් ඉන්නේ. ඉතින් මම පෙන්නන්නම් ඔයාලට කොහොමද ඒකේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. මුලින්ම නෝන මාස 6කින් තමයි TR එක ඇප්ලයි කරන්න පුළුවන්. මේ හිතලේ මේ ERC මේ වැඩේට යනවා කියන්නේ එපා වෙන වැඩක්. ඉතින් කරන්න දෙයක්වත් නැහැ. යන්නත් උනෝ ඉතින් අද ටෙම්පරේචර් එක වෙලා -5ක් විතර. හිමනක් නෑ. ඒ වුණාට මේ ඊතල තමයි කේස් මේ ඊතල මෙහෙම එළියේ ඉන්න එක තමයි එළිය එවිදන් යන එක තමයි ඊට වඩා කේස් එක මේ පට්ට ඊතලයි. ඉතින් අපි බලමු කොහොමද ඩොකියුමන්ට් බාර දෙන්නේ. මම ඒ විස්තර ටික ඉස්සරහට කියන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සර්බියාව ගැන වගේම අනිත් විස්තර ගැනත් විස්තරත් මම කියනවා ඉස්සරහට. ඉතින් මෙතන මේ ඇතුළට ගියාට පස්සේ දෙන්න ඕන ඩොකියුමන්ට් එක තමයි අපිට කම්පැනි එකෙන් ගෙවුවා කියලා රිසිට් එකක් දෙන. ඒ රිසිට් එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒක දෙන්න අමතක කරන්න නැතුව මේ අපිට මේ ඩොකියුමන්ට් එක බාර දුන්නාට පස්සේ එතන කවුන්ටර් එකෙන් අපිට නෝටිස් කරලා දෙනවා මෙන්න මෙදාට එන්න කියලා. ඉතින් බලමු කොහොමද එදාට අපි කලෙක්ට් කරගන්නේ කියලා. මම TRC කලෙක්ට් කරගන්න යන ගමන් ඉන්නේ සතියක් යනවා සබ්මිට් කරලා ඩොකියුමන්ට් එක සබ්මිට් කරලා ඩීටේල්ස් ටික ඒ කියන්නේ අපිට ඉන්ටර්විව් එකට ෆේස් කරාට පස්සේ දවස් 5ක් අතක් ඒ කියන්නේ සතියක් වගේ යනවා අපිට TRC එක ලැබෙන්න අතට. ඉතින් මේ මම යන ගමන් ඉන්නේ නොවි බෙල්ග්‍රේඩ් වල තමයි තියෙන්නේ. මම කලින් කිව්වා වගේ මෙතෙන් තමයි යන්න ඕන. ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆොරිනර්ස් කියන ඔෆිස් එකට යන්න ඕන. ඉතින් මේ මෙතන කියන්නේ ගවර්න්මන්ට් ඔෆිස් ගොඩක් තියෙනවා. මම හිතන්නේ මේ ගොඩක් කට්ටියට මිනිස්සු ප්ලේස් වෙන්නයි ඕවට තමයි මේ කරන ඒ කියන්නේ මේ සේරම ඔෆිස් කියලා තියන්නේ මම හිතන විදියට. ඉතින් නොවි බෙල්ග්‍රේඩ් කියන්නේ අපේ බෙල්ග්‍රේඩ් සිටි එකට වඩා ගොඩක් කාර්යබහුලත්වයෙන් අඩු තැනක්. ඉතින් මේ මම පෙන්නන්නම් කොහොමද ඒක කලෙක්ට් කරගන්නේ කියලා, කොහොමද වැඩේ වෙන්නේ කියලා. ගොඩක්ම මේ දැන් ෆොරිනර්ස්ලා හිටියට ගොඩක් මේ සර්බියන් කට්ටියක් ඉන්නවා මෙතන. මෙතන මම හිතන්නේ අර ආදායම් රිපෝට් ගන්න ඒවා. ඒ කියන්නේ ඔය බිස්නස් පටන් ගන්න ඒ වගේ අර හැම දෙයක්ම මේ ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි වෙන්නේ. කියන්නේ අපේ අර තියෙන ඉමිග්‍රේෂන් ඔෆිස් එක තියෙන වත්තරමුල්ල ඒ වගේ මේ ඒ වගේ දේවල් ටිකක් වෙන තැනක්. ඒ කියන්නේ ඒ දේවල් සම්පූර්ණ වෙන්නේ මේ ඔෆිස් එකෙන්. මෙතන තියෙන දේවල් ඒ වගේ සම්පූර්ණ වෙන්නේ මෙතන තියෙන ඔෆිස් එකෙන්. ඉතින් මම ලොකේෂන් එකක් දාලා තියන්නම් ඔයාලට ලේසි වෙන්න තැන හොයාගන්න සර්බියන් ඉන්න අයට අලුතෙන් ආපු කට්ටියට. මේක තමයි ඔෆිස් එක.
මේක තමයි ඉතින් ඔෆිස් එක. තමයි ඩොකියුමන්ට් එක, මේක තමයි කාඩ් එක. මේ ඩොකියුමන්ට් එක තියෙනවා අපිට අර කලින් ආවට පස්සේ අපිට කොලයක් දෙනවා එන්න තියෙන ටයිම් එකත් එක්ක, ඩේට් එක ටයිම් එකයි. ඉතින් මේ ඩේට් එකට ටයිම් එකටයි මේ එන්න තමයි තියෙන්නේ. මෙතන අපේ ඇග්‍රීමන්ට් එක තියෙන කම්පැනියේ. ඊට පස්සේ තියෙනවා මෙතන ඩිපාර්ට්මන්ට් එකෙන් දෙන ඩොකියුමන්ට් එක තියෙනවා. ඒ වගේම කාඩ් එක තියෙනවා. එතන ඒ ඩොකියුමන්ට් එක මෙතන ඉන්න ඔෆිසර් කෙනෙක්ට පෙන්වන්න තියෙනවා. පෙන්නලා එච්චරයි. එතන එළියේ අපිට පොඩ්ඩක් ඉන්න වෙන පොඩි වෙටිං ලිස්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ආපහු අය එනවා TRC එක අරගෙන අපේ කාඩ් එක අරගෙන හැමෝගෙම. ඉතින් ඒ ටික තමයි දෙවෙනි දවසේ වෙන්නේ. ඉතින් ඒ ටික තමයි දෙවෙනි දවසේ සිද්ධ වෙන්නේ. ලොකු දෙයක් නෑ අතනම. ලොකු ලංකාවේ වැඩක් කරගන්න ගියා වගේ නෙවෙයි. මේ ගොඩක් ලේසි වැඩක් කරගන්න. ඉතින් අමාරු නෑ. ඔයාලටත් ඒ කියන්නේ අමාරු නෑ මේක ප්‍රොසෙස් එක ගොඩක්. ඉතින් මේ ඔය විතර තමයි TRC කලෙක්ට් කරගත්තේ. මේ මට නම් TRC වැදුනේ අවුරුද්දකට. මොකද මගේ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙන නිසා මේ අවුරුද්ද කාලයකට තමයි වැදුනේ.